අදත් අපි උදෑසනම දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපගේ සිත යොමු කරමු. මම නැවතත් තෝරාගත්තේ හිතෝපදේශ 14ෙම තිබෙන දේ වචනයක් අපේ ජීවිතයට තේරුම් ගන්නට උත්සාහ ගැනීමයි. ඒ අන්තිමට අපේ ජීවිතේ කාරණාවක් කරගන්න ඕන. ඒක අපිට වැදගත්ම දෙයක්, සත්‍යතාවයක් කියලා දෙනවා නම් අපි ඒක අනුව ජීවත් වීම තමයි හැම වෙලාවෙම දේ වචනයක් වෙතට අවධානය යොමු කිරීමේදී අපි තේරුම් ගන්න ඕන. මේ 14 වෙනි පරිච්ඡේදයේ හිතෝපදේශ 15 වෙනි පදේ කියනවා නුවණ නැත්තා හැම වචනයක්ම විශ්වාස කරනවා. එහෙත් බුද්ධිමත් මිනිසයා තමාගේ පියවර හොඳට බලා ගන්නවා. දැන් බලන්න හැම වචනයක්ම තමා විශ්වාස කරන එක බොහොම භයානකයි. ඕක සල්මන් රජුරෝ දේශනාකාරය පොතේ කිව්වා හැම දෙයකටම අවධානය යොමු කරන්න ගියොත් අන්තිමට තමාගේ නිවසේ ඉන්න වැඩකාරී පවා තමන්ට දොස් කියනවා කියලා දැනගන්න හම්බ වෙනවා. ඉතින් ඕවා හැම එකටම කල්පනා කරන්න ගියොත් අපිට මොනවත් කරගන්න බැරි වෙනවා මේ ජීවිතේ. මොකද අපි ගැන කුමන හෝ දෙයක් කවුරු හෝ කතා කරන්න ඉඩ තියෙනවා. නුවණ නැත්තම් මේ හැම කතාවක්ම හැම වචනයක්ම විශ්වාස කරනවා. එහෙත් බුද්ධිමත් මිනිසයා තමාගේ පියවර හොඳට බලා ගන්නවා. තමාගේ ජීවිතයේ වෙනදී හරියට හසුරව ගන්නට බුද්ධිමත් මිනිසෙක් කටයුතු කරනවා. එනිසා අදත් අපි මේ බුද්ධිමත් මිනිසයා කවුද කියන එක වටහා ගමු. මොකද අපි තවත් දවසකදී බලලා තියෙනවා බුද්ධිමත් අයගේ ප්‍රඥාව තමාගේ මාර්ගය තේරුම් ගැනීම. මෙහි කියනවා බුද්ධිමත් මිනිසයා තමාගේ පියවර හොඳට බලා ගන්නවා. එනිසා අපි තවත් දෙයක් ඉගෙන ගත්තා. ඒ අපේ ජීවිතයට අදාළ කරගෙන අපි අපේ මාර්ග සකසා ගමු. ඔබට ජේසුස් පිටයි.